ආයිබෝවන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා බයියා මික්ස් YouTube නාලිකාවට. ඔයාලට කියන්න දෙයක් තියෙනවා, ඔයාට පෙන්වන්න දෙයක් තියෙනවා. මොකද ඔයා මේක දැනගන්න ඕන. ඔයා හිතන් ඉන්නේ JVP එකට මාලිමාවට දැන් මාර මිනිස්සු ගොඩක් ඉන්නවා. ලයිව් එක බලනකොට එහෙම, يعني මොකක් හරි වීඩියෝ එකක් අනුර කතා කරනකොට කවුරු හරි කතා කරද්දි ලයිව් එක බලනවානේ Facebook එකෙන් YouTube එකෙන්. එතකොට මිනිස්සු ගොඩ දෙනෙක් බලනවා නම් ඔයා මාර ආසයි. ඔයා මාර සතුටින් ඉන්නේ. වාව් මාර සෙට් එකක් බලනවා කියලා. ඒ ගැන පොඩි දෙයක් කියන්න තමයි අද ඇවිල්ලා තියෙන්නේ. channel එක subscribe කරන්න, bell එක click කරන්න, notification all දාගන්න. නැත්නම් ඔයාලට වීඩියෝ මග හැරෙන්න පුළුවන්. මේවා නැත්නම් ඔයාලට මග හැරෙයි. Facebook page එකක් තියෙනවා, link එක තියෙනවා description එකේ. page එකේ නම තමයි Facebook එකට ඇවිල්ලා ගහන්න Mr. Baya SL Political page එක නිකම් එනවා. ඔයාලට පුළුවන් ඒක follow කරන්න, like කරන්න, post වලට comment කරන්න, like කරන්න, share කරන්න, message එකක් උනත් දාන්න පුළුවන්. හරි එහෙනම් අපි පටන් ගමු. දැන් මම කියන්නම් ඔයගලන්ට. දැන් ඔයගොල්ලෝ Facebook එකේ වීඩියෝ එකක් බලනකොට, YouTube එකේ වීඩියෝ එකක් බලනකොට, live බලනකොට ඉන්නවා නම් 2000 3000 5000 විතර ඔයගොල්ලෝ බලන්න ආසයිනේ. අම්මට මාර සෙට් එකක් ඉන්නවා කියලා. හැබැයි දැන් පට්ට චාටර් වෙලා තියෙන්නේ. ඊයේ දවසේ මම Facebook එකේ යනකොට මෙන්න අනුර කුමාර දිසානායක Facebook ප්‍රොෆයිල් එකෙන් ස්පොන්සර් කළා. ඊයේ ලයිව් එක. ඒ කියන්නේ සල්ලි දීලා ඒක ගහනවා. ඒක සල්ලි දීලා ඒ පෝස්ට් එක ලයිව් පෝස්ට් එක සල්ලි දීලා Facebook එකේ පෙන්නන තැනට මුම්පත් වෙලා තියෙනවා දැන්. එහෙම පෙන්නද්දි තමයි 5100ක් බලන්නේ. ඔයාලට මේ පෝස්ට් එක පේනවා ඉතින් ওই පැත්තෙන්. ඔය පේනවනේ ෂෙයා අපි ඔය රවුන්ඩ් කරලා තියෙනවා. ස්පොන්සර් කරලා තියෙන්නේ. ඒ කියන්නේ සල්ලි ගෙවලා තමයි මේ පෝස්ට් එක Facebook එකේ යවලා තියෙන්නේ. ඔය 5100ක් බලන්න තරම්. ලැජ්ජයිනේ. දැන් මොන වගේ තත්යකටද මුම්පත් වෙලා තියෙන්නේ කියලා ලැජ්ජයිනේ. දැන් පේනවනේ ඉස්සර ඒ කියන්නේ දැන් මාස 8කට 10කට කලින් මාර බැලිල්ලක් බැලුවේ 5000 10000 ගණන් මිනිස්සු එකතු වුණා. ඒක එතකොට ස්පොන්සර් කරන්න ඕන නැහැ. එතකොට මිනිස්සු දැනන් හිටියේ නෑ. මොකද උන් හිතුවා මුන් අර කෑ ගහන විදියට අම්මට සිරි රට ඇවිල්ලා මාර විදියට හදයි දිව්‍ය ලෝකයක් වගේ හදයි අපිට කණ්ඩ හම්බ වෙයි බොන්න හම්බ වෙයි ලාභෙට ඔක්කොම ටික කරන්න තියෙන දේවල් කරයි හොරු ටික අල්ලලා හිරේ දායි එහෙම කියලානේ හිතුවේ මිනිස්සු. ඒකින්ද බැලුවා. දැන් බලන්නවනේ මිනිස්සු. දැන් බලන්නේ නැති ඉඳලා සල්ලි දීලා ගෙවලා Facebook එකට. Facebook එකට සල්ලි දීලා ගෙවලා ස්පොන්සර් කරලා තමයි දැන් page එකේ ගහන්නේ උන්ගේ. ප්‍රොෆයිල් වල ගහන්නේ. එතකොට තමයි ඔය 5100 කියලා බලන්නේ. ලැජ්ජයිනේ. චාටර්නේ. අනුර ඊයානේ. අර මෙහෙම කට උල් කරලා කියන්නේ ඊයා. ලැජ්ජයි. ඊයා. අන්නේ තමයි කියන්න තියෙන්නේ. ලැජ්ජාවේ බෑ. හරි. එහෙනම් තේරුම් ගන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා දැන් JVP එකට මාලිමාවට. හරියට බලලා හරි පක්ෂයට ඡන්දි දාන්න. විපක්ෂයේ ගොඩක් ඉන්නවා. ඔයාලට තෝරගන්න පුළුවන් ඔයාගේ පවුලේ පක්ෂයක් තියෙනවා වෙන්න පුළුවන්. පවුලේ අම්මා තාත්තා කියන පක්ෂ වෙන්න පුළුවන්. පරම්පරාවෙන් එන ඡන්දයක් දෙන පක්ෂයක් වෙන්න පුළුවන්. විශ්වාස කරලා ඒ තියෙන විපක්ෂයට ඡන්දය දාන්න. මොකද ඔය ගමේ ඔයා අඳුරන ඒ කවුරු හරි කෙනෙක් පත් කරගත්තොත් ඔයාට ගේමක් ගහලා දෙයි. ගමට වැඩක් කරලා දෙයි. මොකද 2029 දී ওই විපක්ෂයේ කණ්ඩායම් ජනාධිපතිවරණයට එන්න නම් ඔයාලා පත් කරගත්තොත් මේ පාර ඒගොල්ලෝ වැඩ කරන්නම ඕන. ඒගොල්ලෝ සල්ලි මවලා හරි අච්චු ගහලා හරි ඔයාලට ගමට කරලා දෙයි. බය වෙන්න එපා. වැඩ ටික කරලා එපැයි ඒගොල්ලෝ 2029 ට ජනාධිපතිවරණයට ඉල්ලන්න. ඒ නිසා ඔයගොල්ලන්ටත් ඒක වාසි. ගමට ඡන්දෙ දීලා බලන්න ඒගොල්ලන්ට ඒගොල්ලෝ වැඩ ටික කරලා පෙන්නයි. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ආයිබෝවන්.